අනේ මාව අතාරිනවා. අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? කෑ ගැහුවට වැඩක් නෑ නංගි. ඔයාව බේරගන්න කවුරුත් එන්නේ නෑ. ඒයි මේකෙව උස්සලා ගනින්. අතාරිනවා මාව. අනේ මාව අතාරින්න අයියේ. අයියා නෙමෙයි කෙල්ලේ සුදු මහත්තයෝ කියන්න. අපි යන්කෝ. ඒයි අතෑරපන් ඔය කෙල්ලව. උඹ කවුද යකෝ? මිහින් එතන අයව පන්නලා දාලා කෙල්ලව බේරගත්තා. අනේ ඔයාට ගොඩක් පින් අයියේ. පින් නෙමෙයි. කොහෙද මේ රෑ වෙලා යන්නේ? ගෑනු ළමයෙක් තනියම ඇවිදින වෙලාවක්ද මේ? කොහෙද තමුන් යන්නේ? ගෙවල් කොහෙද? නගිනවා මං ගිහින් දාන්නම්. යෙනුකි මොනවත්ම නොකියා මිහින්ගේ බයික් එකට නැග්ගා. තමුන්ට කතා කරන්න පුළුවන් නේද? කොහෙද ඉන්නේ කියනවා. මට තමුසෙ වරන් රවුම් ගහන්න වෙලාවක් නෑ. බයික් එකට නැගලා සෑහෙන්න දුරක් ගියත් යෙනුකි කතා කළේ නෑ. මිහින් බයික් එක නතර කළා. බහිනවා මෙතනින්. යනවා ඉවරයක් නෑ. ගෙවල් කොහෙද කියන්නෙත් නෑ. ඕන මගුලක් කරගන්නවා. මං යනවා. මිහින් යන්න හදද්දී යෙනුකි ඇස්වල කඳුළු පුරවන් හරි අහිංසක විදියට කතා කළා. අනේ මට යන්න දිහාවක් නෑ අයියේ. කෙල්ල කිව්වේ ඇස්වල පිරුණු කඳුළු බිංදු කම්මුල් දිගේ පහළට ගලා යද්දී. යන්න තැනක් නෑ කිව්වේ? ඇයි තමුන්ට ගෙයක් නැද්ද? අම්මා තාත්තා නැද්ද? කෙල්ල ඔළුව හෙල්ලුවා විතරයි. අයියෝ මට උණු කරුමයක්. හරි නගිනවකෝ. අදට කැමතිනම් මගේ ගෙදර ඉන්න පුළුවන්. මං ඉන්නේ තනියම. දැන් රෑ වෙලානේ. හෙට උදේම යන දිහාවක යන්න පුළුවන්. කෙල්ලගේ හිතට සැනසීමක් දැනුණා. යෙනුකි දැනගත්තා නපුරු උනාට කොල්ලා හොඳ මනුස්සයෙක් කියලා. දෙපාරක් නොහිතා යෙනුකි මිහින්ගේ බයික් එකට නැග්ගා. මිහින් වේගෙන් බයික් එක පැදගෙන තමන්ගේ ගෙදරට ගියා. ඒ ගෙදර පුංචි වුණත් හරි ලස්සනට පිළිවෙලට තිබුණා. ඔය එහා පැත්තේ කාමරේ ඉන්න පුළුවන්. කුස්සියේ කෑම ඇති කනවා. නානවනම් ඔය එහා පැත්තට ගිහින් නාගන්නවා. එහෙම කියලා මිහින් තමන්ගේ කාමරේට ගියා. මෙයා නපුරු උනාට හිතේ ලොකු වේදනාවක් හිර කරන් ඉන්නේ. පව්. යෙනුකි හිතුවේ මිහින් යන දිහා බලාගෙන. යෙනුකි නාගෙන බෑග් එකේ තිබුණු ඇඳුමක් ඇඳගෙන කෑමත් කාලා කාමරේට ගිහින් ඇඳේ හාන්සි වුණා. මිහින් වචනයක්වත් කතා කළේ නෑ. ඇඳේ හාන්සි වුණු යෙනුකිට මහන්සියටත් එක්ක ඉක්මනට නින්ද ගියා. මිහිනුත් කාලා බීලා නිදාගන්න ගියා. උදේම ඇහැරුණු මිහින් දොර ළඟට ගිහින් යෙනුකිට කතා කළා. ඒයි නැගිටිනවා. තමුන් දැන් නැගිටලා යන දිහාවක යනවා. තවත් තමුන්ට මේ ගෙදර ඉන්න බෑ. මිහින්ගේ කෑ ගැහිල්ලට යෙනුකි අවදි වුණා. යෙනුකි නැගිටලා ඇවිත් මූණ හොදගෙන කෑම කාලා යන්න ලෑස්ති වුණා. ඒත් යෙනුකිට යන්න දිහාවක් තිබුණේ නෑ. ඔයාට ගොඩක් පින් අයියේ. මට මෙහෙ ඉන්න දුන්නට. මං යන්නම්. යෙනුකි කිව්වේ හරි අහිංසක විදියට. දැන් තමුන් කොහෙද යන්නේ? මට යන්න දිහාවක් නෑ අයියේ. ගිහින් බලනවා. කොහේ හරි ගෙදරක වැඩක්වත් හොයාගන්න. මිහින්ට කෙල්ල ගැන අනුකම්පාවක් ඇති වුණා. ඇයි තමුන්ට කාත් කවුරුවත් නැද්ද? තමුන් මෙච්චර කල් කොහෙද හිටියේ? අයියා කැමතිනම් මං අයියට මගේ කතාව කියන්නම්. කෙටියෙන් කියනවකො බලන්න. මට වැඩ තියෙනවා. මං ඉපදුනාට පස්සේ මගේ අම්මයි තාත්තයි මාව දාලා ගිහින්. මගේ ආච්චි මාව බලාගෙන තියෙන්නේ. එයා නැතිවෙන්න කලින් ආච්චි මාව නැන්දට බාර දීලා. මං මෙච්චර කල් හිටියේ නැන්දලයි ගෙදර. ඒත් මාමා මට හැමදාම කරදර කරන්න ආවා. මං ඊයේ මාමට ගැහුවා.
නැන්ද ඒ දේවල් විශ්වාස කළේ නෑ. ඒ නිසා මාව ගෙදරින් ගහලා පැන්නුවා අයියේ. කතාව කියලා ඉවර වෙද්දී කෙල්ලගේ ඇස් රතු වෙලා තිබුණා. එහෙමද? දැන් ඉතින් තමුන්ට යන්න දිහාවක් නෑනේ. ඉන්න තැනක් හොයාගන්නකම් මෙහෙ ඉන්න පුළුවන්. මං දැන් වැඩට යනවා. කෑම හදලා තියෙන්නේ. කාලා පරිස්සමින් ඉන්නවා. මිහෙන් යන්න ගියා. යෙනුකි බෑග් එක පැත්තකින් තියලා ගෙවල් මිදුල් අතු ගාලා ඇඳේ හාන්සි වුණා. අනේ මට මේ කොල්ලව හම්බුනේ නැත්තම් මට මොනව වෙයිද? වෙන කොල්ලෙක් නම් මගෙන් ඕනි දේවල් අරගෙන මාව එලවලා දාවි. ඒ අතින් මේ කොල්ලා කොච්චර හොඳයිද? මූණ බලලවත් කතා කරන්නේ නෑ. ඉක්මනට ඉන්න තැනක් හොයාගන්න ඕනි. මේ කොල්ලටත් ප්‍රශ්න ඇතිනේ. අඩුම මගෙන් නමවත් ඇහුවේ නෑ. එයාගේ නමවත් මං දන්නේ නෑ. ආවම පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනි. තරහ යයිද දන්නේ නෑ. ඒ දේවල් හිතමින් යෙනුකිට එහෙමම නින්ද ගියා. ඇහැරෙද්දී හවස් වෙලා තිබුණා. යකෝ මට මෙච්චර වෙලා නින්ද ගියාද? අර අයියා ආවද දන්නේ නෑ. මොනවා හරි උයලා තියන්න ඕනි. කෙල්ල නැගිටලා උයලා තියලා නාලා ගෙටේද්දිම මිහෙන් ආවා. තමුන් මොකටද පණ්ඩිතකම් කරන්න ගියේ? මට පුළුවන් උයන්න. තමුන් තමුන්ගේ පාඩුවේ ඉන්නවා. අනේ සමාවෙන්න අයියේ. මං අයියා නෙමෙයි. මගේ නම මිහෙන්. අනේ මං අහන්නමයි හිටියේ. හරි ලස්සන නමක්. මගේ නම යෙනුකි. මිහෙන් මොනවත් නොකිය ගිහින් නාගෙන ඇවිත් කෑම කාලා එළියට වෙලා අහස දිහා බලාගෙන හිටියා. මිහෙන් අයියේ. කෙල්ල බයෙන් ඇවිත් මිහෙන්ට කතා කළා. ඇයි මොකද? කෑවනම් බිව්වනම් ගිහින් නිදාගන්නවා. දැන්ම නින්ද යන්නේ නෑ අයියේ. මාත් පොඩ්ඩක් මෙතනින් ඉඳගන්නද? ඒ මොකටද? නිකන් ඉතින්. ඉඳගන්නවාකෝ. අයියේ මං අයියාගෙන් දෙයක් අහන්නද? අනේ තරහ ගන්න නම් එපා. අහන දෙයක් අහලා මෙතනින් යනවා. මට පාඩුවේ ඉන්න දීලා. අයියා හිත ඇතුලේ ලොකු වේදනාවක් හංගගෙන ඉන්නව නේද? අයියා කැමතිනම් මට ඒ දේ කියලා හිත නිදහස් කරගන්න. තමුසෙට ඒ දේවල් වලින් වැඩක් නෑනේ. ඉන්නවනම් පාඩුවේ ඉන්නවා. නැත්තම් යන දිහාවක යනවා. මිහෙන් කේන්තියෙන් නැගිටලා එතනින් යන්න ගියා. යෙනුකිට ගොඩක් දුක හිතුණා. මට ආදරේ කරන කවුරුවත් මේ ලෝකේ නෑ. මං මහ පව්කාර කෙල්ලෙක්. කිසිම කෙනෙක් මට කැමති නෑ. ඇයි දෙවියනේ මිනිස්සුන්ව මෙහෙම අසරණ කරන්නේ? යෙනුකි එළියට වෙලා ඇඬුවා. තමුන් නිදාගන්නේ නැද්ද? ගේ ඇතුළට ඇවිත් ඕනි මගුලක් කරනවා. මට දොර වහලා නිදාගන්න ඕනි. යෙනුකි කඳුළු පිස්ස දමමින් ගේ ඇතුළට ආවා. මිහෙන් අයියේ මං මෙහෙන් යනවා. තවත් මට ඔයාට වදයක් වෙන්න ඕනි නෑ. තමුසෙ මේ රෑ කොහෙ යන්නද? යන දිහාවක උදේම යනවා. දැන් ගිහින් නිදාගන්නවා. මං කොහේ හරි යන්නම්. මට මොනවත් වුණා කියලා මං ගැන හොයන්නවත් දුක් වෙන්නවත් කවුරුත් නෑ. මං යනවා. මං තමුසෙට එකපාරක් කිව්වා නේද? ගිහින් නිදාගන්නවා. ඒ කෑ ගැහිල්ලට යෙනුකි ගැස්සිලා ගියා. බය වෙලා ඉන්න කෙල්ලගේ අහිංසක ඇස් මිහෙන් දැක්කේ ඒ වෙලාවේ. මිහෙන් ඒ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටියා. දැන් ගිහින් නිදාගන්නවා. මටත් නිදිමතයි. මිහෙන් හෙමීට කිව්වේ කෙල්ල බය වෙලා ඉන්න බව දැනගෙන. යෙනුකි කඳුළු පිහදාගෙන ගිහින් නිදාගත්තා. පහුවදා උදේ දෙන්නටම ඇහැරුනේ පරක්කු වෙලා. එදා මිහෙන්ට නිවාඩු දවසක්. මිහෙන් යෙනුකිට කලින් නැගිටලා කෑම ලෑස්ති කළා. තමුන් නැගිට්ටද? තේ හදාගෙන බොනවා. වතුර රත් වෙලා තියෙන්නේ. තේ එකක් හදාගෙන බීලා යෙනුකි යන්න ලෑස්ති වුණා.
මං යන්නම් මිහෙන් අයියේ. මට මෙච්චර දවස් ඉන්න දුන්නට ඔයාට ගොඩක් පින්. යෙනුකි එහෙම කියද්දී මිහින්ගේ හිතට ලොකු වේදනාවක් දැනුණා. කොහේ යන්නද? මෙන්න මෙහෙට වෙලා ඉන්නවා. මට හැමදාම ඔයාට වදයක් වෙන්න බෑනේ අයියේ. මට තමුසෙව වදයක් නෙමෙයි. යන්න ඕනි නම් මං තමුන්ට ඉන්න තැනක් බලන්නම්. එතකම් මෙහෙට වෙලා ඉන්නවා. අනේ ලොකු දෙයක් අයියේ. හරි හරි දැන් ඔය මල්ල තියලා ඇවිත් කෑම කනවා. එදා දවසෙම දෙන්න වැඩිය කතා කළේ නෑ. රෑටත් කෑම කාලා දෙන්නම නිදාගන්න ගියා. ඒත් දෙන්නටම නින්ද ගියේ නෑ. මිහෙන් ටිකක් වෙලා ඇඳට වෙලා ඉඳලා හෙමීට නැගිටලා යෙනුකි ඉන්න කාමරේට ගිහින් ඇඳෙන් වාඩි වුණා. මිහෙන් හිතුවේ කෙල්ලට නින්ද ගිහින් කියලා. මිහෙන් හෙමීට කෙල්ලගේ ඔළුව අත ගෑවා. කෙල්ල ඇස් දෙක ඇරලා බැලුවා. මිහෙන් අයියේ ඇයි බයයිද මං ඔයාගේ ළඟට ආවම? ඒ වචනවල තිබුණේ වෙනදට තිබුණු නපුරුකම නෙමෙයි ආදරේ. නෑ චුට්ටක්වත් බය නෑ. මං ගොඩක් ආදරෙයි. යෙනුකි කිව්වේ කළුවරේ හඳ එළිය වැටිලා යන්තමට පේන මිහෙන්ගේ මූණ දිහා බලාගෙන. ඔයා මෙහෙන් යනවද යෙනුකි? ඔයා යන්න කිව්වොත් යනවා. ඉන්න කිව්වොත් ඉන්නවද? ඔයාගේ ඇස්වල මං ආදරේ දැක්කා යෙනුකි. ඔයා ඇහුවා නේද මගේ හිතේ තියෙන දුක මොකක්ද කියලා? කැමති නම් කියන්න මං අහන් ඉන්නම්. ඒ මං මතක් කරන්නවත් කැමති නැති දෙයක් යෙනුකි. ඒත් ඔයා වෙනුවෙන් මං කියන්නම්. මීට ටික කාලෙකට කලින් මං කෙල්ලෙක්ට ආදරේ කළා. ඔයාට වගේ තමයි. මටත් මගේ කියලා කවුරුත් හිටියේ නෑ. මං හැදුනේ ළමා නිවාසෙක. මං එහෙන් ඇවිත් ගොඩක් දුක් මහන්සි වෙලා හම්බ කරලා මේ ගේ එහෙම හදාගත්තේ. මං ආදරේ කරපු කෙල්ල වෙනුවෙන් මං මේ හැමදේම කළේ. මං ඒ කෙල්ලට මගේ පණ වගේ ආදරේ කළේ. ඒත් මගේ ඇස් ඉස්සරහම ඒ කෙල්ල වෙන කෙනෙක්ව කසාද බැන්දා. මාස ගාණක් මං විඳෙව්වා. මට ආදරේ එපාම වුණා. කෙල්ලෝ කියන ජාතියත් එපා වුණා. ඉතින් මං මේ ජීවිතේට හුරු වුණා යෙනුකි. ඒ කතාව කියලා ඉවර වෙද්දී ඒ නපුරු හිතේ හංගන් හිටපු වේදනාවේ කඳුළු බිඳු මිහෙන්ගේ කම්බුල් දිගේ ගලාගෙන ගියා. අනේ දැන් දුක් වෙන්න එපා අයියේ. අපිට ලැබෙන්නේ හිමි දේවල් විතරයි. අහිමි දේවල් අහිමි වෙලාම යනවා. දැන් ඕවා හිතන්න එපා. ඔයත් මාව දාලා යනවද යෙනුකි? යන්න කිව්වොත් යනවා. ඒත් මට ඔයාව දාලා යන්න බෑ අයියේ. යන්න කියන්නේ නෑ. හැමදාටම මගේ ජීවිතේ නතර වෙන්න පුළුවන්ද? මං ආදරේ කරන්න හරි බයයි යෙනුකි. මිහෙන්ගේ නපුරුකම ඇතුලේ තිබුණු ආදරණීය ආදරේ යෙනුකි ඉස්සරහා හරි ලස්සනට එළියට ආවා. යෙනුකිට ඒ ආදරේට ලෝභ හිතුණා. මොකද කවදාවත් යෙනුකිට ආදරයක් ලැබිලා තිබුණේ නෑ. යෙනුකි මිහෙන්ව පපුවට තුරුල් කරගත්තා. බය වෙන්න එපා මිහෙන් අයියේ. මං ආදරෙයි. මට කවදාවත් කාගෙන්වත් ආදරයක් ලැබිලා නෑ. ඉතින් මට ඔයාගේ ආදරේ මහ ගොඩක් වටිනවා. එහෙනම් අපි දෙන්න බඳිමුද? ඔයා මට ආදරෙයිද මිහෙන් අයියේ? ආදරෙයි යෙනුකි. ඔයා තමයි මගේ හිතේ යටපත් වෙලා තිබුණු ආදරේට ආපහු පණ දුන්නේ. මං ආදරෙයි. එහෙනම් අපි බඳිමු. හෙට අනිද්දාම බඳිමු. මං අද මෙතන ඉන්නද? මිහෙන් ඇහුවේ ආදරණීය බැල්මකින් යෙනුකි දිහා බලමින්. මේක ඔයාගේ ගෙදරනේ. ඉතින් ඉන්න පුළුවන්. නෑ දැන් මේක අපේ ගෙදර. ඔයා කැමති නම් විතරක් මං ඉන්නම්. මං අකමැති නෑ මිහෙන් අයියේ.
යෙනුකි කිව්වේ මිහේන්ගේ පපුවට තුරුල් වෙමින්. මිහේන් ආදරෙන් යෙනුකිව තුරුල් කරන් යෙනුකිගේ දෙතොල් සිපගත්තා. යෙනුකි ඒ පහසට නතු වුණේ ජීවිතේ පළවෙනි වතාවට පිරිමියෙක්ගේ පහසින් මුළු ගතම සීතල වෙද්දි. මිහේන් යෙනුකිගේ සිරුර පුරා හාදු තැවරුවේ අනුරාගී හැඟීම් තව තවත් වැඩි කරමින්. ලස්සනට හඳ පායලා දිලෙන සුන්දර රාත්‍රියක දෙදෙනාම අනුරාගී හැඟීම් විඳගත්තේ යෙනුකිගේ පතිවත මිහේන්ට පුද කරමින්. අනුරාගී හෝරාවකින් පස්සේ දෙදෙනාම සුව නින්දකට වැටුණා. උදෙන්ම දෙන්නම ඇහැරෙද්දි කෙල්ල හිටියේ නිරුවතින් මිහේන්ගේ පපුවට තුරුල් වෙලා. කෙල්ල ලැජ්ජාවෙන් ඉක්මනට ඇඳුම් ඇඳගන්නයි හැදුවේ. මොකද මං දැන් ඕවා ඔක්කොම දැකලා ඉවරයි. මෙන්න මෙහෙ එනවා. මිහේන් කෙල්ලව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා. දින දෙක තුනකට පස්සේ දෙන්නා කසාද බැන්දා. ඔයාට දුකයිද ලස්සනට වෙඩින් එකක් අරන් කසාද බඳින්න උනේ නැති හින්දා? අනේ නෑ මිහේන් මට ඔයා ලැබුණනේ ඒ හොඳටම ඇති. අපි අද එළියට ගිහින් ෆිල්ම් එකක් එහෙම බලලා රෑට කාලම එමු. අනේ යමුකෝ මිහේන් මං ආසයි. මොකද ඉතින් මූණ දිහා බලන් ඉන්නේ? මිහේන් ඇහුවේ ඇස් පිය නොහෙලා තමන් දිහා බලන් ඉන්න යෙනුකිගෙන්. නෑ මං මේ කල්පනා කළේ නපුරෙකුගේ පිහිට පතාගෙන ආපු මං ඒ නපුරගේ නෝනා වෙලානේ නතර වුනේ කියලා. ඒකනේ කොහේදෝ ඉඳලා ඇවිත් මගේ ආදරේ හොරකම් කළා නේද? මං දක්ෂයි නේ. ඔව් ඔව් දක්ෂයි මගේ අහිංසක කපිටිච්චි. මගේ නපුරු කුමාරයා ආදරෙයි මං. මාත් ආදරෙයි මැනික. ජීවිතේ අවසන් වෙනකම්ම මේ වගේම ආදරෙන් ඉමු. මිහේන් යෙනුකිව පපුවට තුරුල් කරගත්තේ කියාගන්න බැරි තරම්ම ආදරයකින්. ඒ හිත පිරිලා යද්දි